Hello guys, ඉතින් welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා අපේ යාළුවෙක් අරගන්න. ඉතින් අවුරුදු දෙකකට කලින් යුරෝපයට ගිය අපේ යාළුවව ඉතින් කාලයකට පස්සේ තමයි අද අපිට සෙට් වෙන්නේ. වීඩියෝ ගන්න එකක් ගත්තා. වයින් එකක් ගත්තා. ඔතේ ඇවිල්ලා දැන් ලහය දෙනවා කිව්වේ 12 වෙලා. ගයිස් අපි ආවා ඔඩ්ඩියව අරගෙන යන්න. ඉන්න තාම එයාපෝට් එකේ. අපි එතකන් කඩයක් ගාවට ආව චුට්ටක් මොනාරි ඇඟට දාගෙන ගිහලා ඇඟට නෙමෙයි බඩට. ඉතින් ගයිස් මම වොයිස් එක කරන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ. මොකද මට හිතුණා කලින් බ්ලොග් එකට වඩා මොකක් හරි චේන්ජ් එකක් මේ බ්ලොග් එකේ කරන්න ඕනේ කියලා. හරි හරි ගෑ ගන්න එපා. අපි අපේ අවුරුදු දෙකකට පස්සේ යාළුවෙක් තමයි මුලින්ම දකින්න යන්නේ. අවුරුදු දෙකකට පස්සේ අපි දකින්නේ පළවෙනි පාර්ට් අපි එක්ස්ක්ලූසිව් අන්බොක්සින් එක පෙන්නනවා වීඩියෝ එකේ ඉස්සරහට. හෙලෝ ගමන් බෝල් බිස්තර උයි මික්ස් එකේ අපි ගනවා වඩේ නේ. අර තල්කිරි ගමන පෙන්නනවා. මේකේ තියෙනවා එක එක වර්ගවල නෙල්ලි කෝලා, දල් කෝලා, නෙල්ලි කෝලා. අපි මෙතනින්ද ඇතුළට යන්න ඕනේ. ගහන්න බෑ පස්සෙන් ගහන්න බෑ. මෙතෙන් ගහන්න නැහැ ඉතින්. පිස්සුද මේ පැත්තට. පිස්සුද බබෙක් කියලා හිතුවද? මොකද ඉතින් අපි මේ කුණු හරපේ කියන එක වැඩි ගණන් ගන්න එපා. මොකද ඇත්තටම අපි කතා කරද්දි පොඩ්ඩක් කුණු හරපේ කියනවා වැඩි. පස්සෙද දාන්න යන්නේ ඇතුළට. අවුරුදු දෙකකට පස්සේ අපි දකිනවා මේ යාළුව සැබෑ. යෝ බ්‍රෝ අපි යනවා මින්න යෝ. මෙහෙට දාමුද? මේ දාන්න පුළුවන්ද අපි? නැගපන්. අපෝ තරක් ඉන්න ආසයිද? මේ ගයිස් අපේ යාළුව ඇවිල්ලා ඉන්නේ. අතන ඉඳගෙන ඉන්නේ. ආ එන කවුරු හරි යූස් කරනවා කියලා. ඉස්සරහා සීට් එකේ හිටිය එක්කනට පිටිපස්සට එන්න ඕන කලින්. පොඩි කේස් එකක්. ඔව් වඩක් ඉස්සරට එන්න. ඔඩ්ඩි මගේ බ්ලොග් එකට හයි කියන්න. රට යාළුවා. ඩ්‍රයිවිං ඉන්නවා ඩ්‍රයිවර් අපේ. නෑ රෙන්ට් එකට ගත්ත දැන් අපි තව චුට්ටක් පොඩි දුරකින් රෙන්ට් එකට ගත්ත දැන් යනවා. One eternity later. ආවා. අම්මලා මෙහෙ ගෙදරද? අපි බහින්. ඉතින් ගයිස් අද තමයි අපේ ගමන පටන් ගන්නෙ. අද අපි යනවා රත්නපුරේට. ඉතින් අපේ ලොකේෂන් එක තියෙන්නේ කලවානේ ග්‍රීන්වුඩ් බංගලෝ. මම ඔයගොල්ලන් ලොකේෂන් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. බල්ලිවත් නැගින්න පිටිපස්සෙන් කොහෙන් හරි. මොනවද කරන්නේ අංගලා? අපි හොටෙල් එකට අවිල්ලා ඉන්නේ. මෙතන තමයි අපි පාටි ගහන්න යන්නේ. කියන්න පුළුවන් පිටිපස්සේ යමන්කෝ. ඉතින් අපි ඇවිල්ලා තියෙන කිලෝමීටර 600 ගාණක් ඇවිල්ලා තින්නේ. බඩුව මේ බෑග් මේ බබල් ටික මේවා කරන්න අතරවත් වෙයි වගේ යද්දි නේ අනේ දෙනවා එයාලා ඔක්කොම නෑ ඔතන ඕ බබෝ ගලියා ඇයි කමියුනිකේෂන් එක කරන්නේ? ආඩින්ටේ ෆොටෝකොපියක් ගන්න යන්න. පිටිපස්ස එල්ල ගන්න. යාළුවනේ අපි ආවා කීල්ස් එකකට. ඉතින් ගයිස් මෙතන තමයි අපේ ටයිම් එක වැඩිපුර වේස්ට් උනේ.
මොකද ඕන දේවල් ටික එක්කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා අරගත්තා නම් අපිට මෙච්චර ටයිම් එකක් යන්නේ නැහැ. ඕගොල්ලෝත් ඇත්තටම යනවා නම් ඕන කරන දේවල් ටික එක්කෙනෙක් දෙන්නේ ලියාගෙන හරි ගිහිල්ලා බලලා අරගන්න. මොකද ඔක්කොම ටික ගිහිල්ලා බඩු ටික ගන්න ගියාව පැය ගාණක් වෙලාව නාස්ති වෙනවා. මේක නෙමෙයි ගන්න ඕන. එහෙමනම් රයිට් ටිකක් ගමු. ඒක හෙට ගමු. ඒක ඕනේ හෙට. එතකොට ගන්න වෙලාවක් නැහැ. මේකත් එපාද? ජෝඩේ සාලු ගන්නද? ලෙල්ලමට වෙලෙන්න අපි මීගමු ලෙල්ලම අපි ඉස්සොඩි ගන්නවා. ඉස්සෝ නෑ. තලපත් මෙන්න තලපත් මෙන්න පේරන්ට්ස් මෙන්න බොයිලර්ස් නිකන් මෝඩ කතා කියන්න එපා මිනිස්සු තැන තැන ඇවිල්ලා යකෝ රත්නපුරේ බඩපැල්ලේ නම අරගෙන යන්න ඕන රත්නපුරේ ෂැම්පේන් බොන්නේ නංගව මේක අතල්ලෝයි පොල්ල මේ වීඩියෝ පොල්ල මරු වීඩියෝ පොල්ල මරු පොල්ල වීඩියෝ පොල්ල ජූස් මොනවාරි ගන්නවද ඔව් මේ ඔටි එන්නකො මෙන්න මේක කෝක් එකක් නෙමෙයි කෝක් එකක් කොච්චර කෝක් එකක් මේ සෝඩා කවුන් සෝඩා පියෝ වතුර ඇති ඕන සර්වියට් එකක් ගන්න මේ වතුර ටැක්කියක් ගන්න නෑ alright hey hello my friend මේ ලොගෙන් ගන්න ඔව් එකකින් අහන්න බැරිද වතුර ටැක් ගන්න වතුර අඩ මයින් දෙවා අරු මයින් ගන්නවා කවි මේ ආතල්නේ මූණට ලංගෙත් ආතල්නේ හොම්මඩ කොනවා පෙරලෙනවා ඔච්චර සීන් එකක් ඕනේ අපි චිකන් ගන්න යන්නේ අපි කීල්ස් එකට සමුදෙන්න නම් අපි කීල්ස් එකෙන් පැය ගානක් නාස්ති කරා. නාස්ති කරපු වෙලාව වැඩි. ඔව් නාස්ති කරපු වෙලාව වැඩි. උඹරයි බා. කවි නේද? අන්න ආරේ දාලා. මෙයා මෙතන තෝරන අපිට පේනවා. අඩු හොඳයි බඩු. පොඩි ගෙඩි දෙකක් දුන්නොත් හොඳයි. අපේ කුප්පුව බලලා ගන්න ඕන වගේ හරියට. රත්තුද කියලා පෙන්නනවාද? ඉතින් ගයිස් අපි මෙතන නවත්තලා ඉන්න අපිට පළතුරු වගේක් ඕන වෙනවා ඒ බඩු ටික අරගන්න. මොකද එතන කිචන් එකේ අපි අරන් යන බඩු ටිකෙන් තමයි ඒගොල්ලන් අපිට අවශ්‍ය කැම ටික හදලා දෙන්නේ. මොකද ඒගොල්ලන් අතින් බඩු දාලා මොකුත් හදලා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඔක්කොම බඩු ටික අපි එළියෙන් අරගෙන යන්න ඕනේ. මේක ඇත්තද කියලා දැන් මේ මම කවුන්ට් කරන මීටර් 700යි බලමු මේක ඇත්තද කියලා. මෙතනින් මේක දාලා කෙලින්ම view එක පේන එක යන්නේ. කොහොම දාලා කෙලින්ම view එකෙන් ඊළඟ කැල ගනි. තා 550යි මීටර්. එහෙමද? මේක තමයි පාර. ඔන්න තියෙනවා පාර. යාළුවනේ කලවන්න වංගු වෙනවා. අංගෝ ඉස්සරහා. බෑවා. ආරෝයි දාපා ගිම්බල් එක යාළුවනේ ඔන්න ඉතින් අපි අපේ ලොකේෂන් එකට ආවා. දැන් තියෙන්නේ ඉතින් ඉක්මනට සවුන්ඩ් එක රෙඩි කරගෙන අපේ පාටි එක ස්ටාර්ට් කරන්න තමයි. මොකද වැස්සකුත් එනවා පිටිපස්සේ ඔයාලට පේන අහස කළු කරලා තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට අපේ සවුන්ඩ් එක රෙඩි කරගෙන
අපේ පාටි එක පටන් ගත්තා. මේ අර පැත්ත මේ ඉතින් අද අපි ඉන්නේ ග්‍රීන්වුඩ් බංගලෝවේ කලවන්න තමයි මේක තියෙන්නේ. අපි ඇත්තටම ආවේ ඊයේ. ඒ කියන්නේ අප්‍රේල් 30. ඊයේ අපි සාමාන්‍ය අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ දවල් 2:00 වගේ. අපි චුට්ටක් එද්දි ට්‍රැෆික් එක සෙට් වෙලා අපි උතුරලා ටයිම් එකක් ගියා. ඇත්තටම අපිට තිබ්බේ මඩම්පැල්ලේ ඉඳලා පැය 3:00 වගේ අපිට වෙන්නේ. කොහමද අපි එද්දි මෙතන 4:00 වගේ වුණා. ඊට පස්සේ මේ එතන ඉන්න මැනේජර් මාරු හොඳයි. يعني අපි එක රූම් එකයි දාලා තිබ්බේ. මෙතන උඩ තියෙන රූම්ස් 6ක් විතර. ඒ රූම්ස් 6ම බුක් තිබ්බේ නෑ. ඒගොල්ලන් කිව්වා අපිට රූම්ස් 6ම යූස් කරන්න කියලා. ඇත්තටම මාරු හොඳයි. ඒගොල්ලන්ගේ සර්විස් එකත් මාරු. මම පෙන්නන්නම් මේ රූම්ස් ටිකත් මාරු ලස්සනයි. ඇත්තටම යාළුවෝ ටිකකට එහෙම ඇවිල්ලා හොඳ පන්නයක් දාන්න සුපිරි. කියන්නේ පර්ෆෙක්ට් තැනක්. අපි හිතුවටත් වඩා සැටිස්. මේ වටේ ලොකේෂන් එකක් මාර ලස්සනක් තියෙන 6:00 විතර. අතනින් සන්රයිස් එක සෙට් වෙනවා එහා පැත්තෙන්. මෙන්න මේ හරියෙන් එන්නේ සෙට් වෙන්නේ මරු view එක. මම ඒ වෙලාවට ගත්ත වීඩියෝස් ටිකක් දාන්න මේ තියෙන rooms. තියෙන rooms. washroom තියෙනවා. වොෂ්රූම් ටික තියෙනවා මේ පැත්තේ මරු. ඒ කියන්නේ මේ පොඩ්ඩක් ගෙවලුත් මේ හරියෙන් මුකුත් නැහැ. මේ තියෙන අනිත් රූම් එක. රූම්ස් ගන්නම් මේ බලන්න බෑ මොකද අපේ යාළුවෝ ටික ගියේ රූම්ස් ටික විනාශ කරලා තියෙන්නේ.
මේ රූම් ටික පොඩ්ඩක් විනාශ වෙලා තින්නේ. ලස්සන view එකක් තියෙන guys අර. අන්න හරියෙන් තමයි sunrise එක set වෙන්නේ උදේට. එහා පැත්තේ ගඟක් තියෙනවා. ඉතින් අද අපි 12 මාර්ට වගේ මෙතන යනවා. දැන් චුට්ටක් පූල් එකට බෑලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඉන්නවා. මොකද ඊයේ ආපු වහන්සියක් තාම කට්ටි ගෙන්නේ තියෙනවා. මම මේ වටේ වීඩියෝස් ටිකක් දාන්නම් ඔයගොල්ලන් බලන්න. කියන්නේ ඔයගොල්ලන්ට මේ ලක්මුරේට ළඟින් කියන්නේ කොළඹ ඉඳලා සාමාන්‍ය පැය 3ක් වගේ ටයිම් එකක් තියෙනවා ඔයගොල්ලන් ළඟ. කියන්නේ ළඟ තැනකට යන්න ඕන වගේ නම් මෙතන ඇත්තටම පර්ෆෙක්ට්. ගයිස් මෙන්න තියෙනවා පූල් එක. අන්න අතනින් පොඩි ගඟක් යනවා. Colombo Kello Adobere Night time young Clavi Sala podcast Judy Dope pound there busy Girl like bad pound Gucci No matter the Adiri Benny Pink Party K Raptor Gege me Kuiki Mudu Bad Sala Kili Kudu Vila Kuji the set take it down Ade wape border race Singiti Paitala Ava bonna oni hutto kudu vela Tava kaloni Chedara ganna bෑ Tava bonna oni Modara kudu vela Tava kaloni Saroki kelle Tava botta kulwanna Wage lassana ganda yega kagenna Iwasanna bෑ Chutamana pennanna ඉතින් ගයිස් අද අපි ගෙදර යන දවස අපේ සුබෝධගේ යාළුවෙක් අපිත් එක්ක සෙට් වුණා. එයා කිව්වා ලස්සන ලොකේෂන් එකක් තියෙනවා නාන්නත් සේෆ් තැනක්. අපි ගිහිල්ලා බලමු කියලා. දැන් අපි යන්නේ එතෙන්ට. කාලා කෙලින් මෙතෙන්ට යන්නේ. ඔයන්නත් දැන්ද? අපි අර අපේ රත්නපුරේ යාළුවගේ ලොකේෂන් එකකට ආවා. මම යාළුවව පෙන්නන්න. බලමු ලොකේෂන් එක කොහමද කියලා. මං හිතන්නේ පොඩි වතුර පාරක් තියෙන්නේ. ඒක නන්නේ තනවන්න නාන්න යන්න බෑ අතරම. දන්නම තැනකට තමයි යන්නේ. බලමු කීයක තැන උදේද නැද්ද කියලා. අපේ සෙට් එක යනවා. ඉතින් ගයිස් ඔයාලා කවුරුත් දන්නේ නැති තැන්වල නාන්න යන්න එපා ඇත්තටම. මොකද නාන තැනක් නම් හරියට දැනගෙන නාන්න. දැන් මේ යාළුවා යන තැනක් නිසා තමයි අපි මෙතෙන් එක්කන් යන්නේ. මට සිරි අල්ගම වගේව තමයි බා ගල් සීන් එක. මේ ඕන තෙතපසක මනුවෙක් ඉන්නවා කියලා මම පෙරපුර ගලෙස්සයි දන්නේ නැහැ නේ. මනුව මෙතන යුරෝපේ මේ වගේ තියනවාද ගල්? මේ වගේ ලොකු ගල් තියනවාද යුරෝපේ? නෑනේ. නෑනේ ඉතින් බලා ගන්න මේවා තමයි ගල්. මේ වගේ ගල් තියෙන්නේ මේ විතරයි. මං හරි මාස වැඩක් තමයි ගල් වලින් ගලට පැන පැන යන සීන් එක. වාසද කවි? ගලෙන් ගලට පැන පැන යන්න. මන්න හරි මාස වැඩක් තමයි ගලෙන් ගලට පැන පැන යන්න. ආ. ඉබන් නගින්න බෑ බා. වව්. මොකද වීඩියෝ දාලා හිටියොත්
ෆෝන් එකේ බැටරිත් නැහැ guys. ඒත් අපි සැරෙන්නේ නැහැ. අම්මා මගේ ක්‍රමේ හරි බා. දෙපක. උඹ මොඩයා ජේවිල් එක උස්සන් නගිනමු. තාසාර ඔබට කලින් මම යනවා. guys ඉතින් නාන්න බෑ ඒ මාර සීකලයි මම යනවා මෙතන පොඩි ගියක් තියෙනවා මම එතෙන්ට අපේ කැම් එක charge එකට දාන්න දුන්නා දැන් මේක ඉල්ලගෙන මේ ෆෝන් එක මගේ ෆෝන් එකේ බැටරි ලෝ ෆෝන් එක පොඩ්ඩක් charge එකට ගන්න ඕනේ මම යන්නේ වැඩි පාරකද මම හිතන්නේ මම ආව තැනට එන්න පුළුවන් මගේ ඒ වාහනේ ආව ගන්න ඕනේ guys මොකද මේ කොහෙන්ද ආවේ අපි මම කියන්නේ මෙතන පල්ලෙ හම්බා ඉතින් මම තන පාස් කරගෙන ඇවිල්ලා මට හිතුණා මම පල්ලිකගේ යද්දිව කොන පාස් කරගෙන ඉන්නේ කියලා අර ගෙදර තමයි ගිහුවේ අපි ළඟම චාර්ජ් ෆෝන් එක තියලා මෙන්න මේ ගෙදර තමයි charge එකට දාන්න දුන්නේ ෆෝන් එක charge එකට දාලා අපි GoPro එක අරන් යනවා මාමේ කවුරුත් නැද්ද ඉතින් ඔයාලා දැක්ක ගෙදර හිටියේ වයසක සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඒ දෙන්න ඇත්තටම හරිම හොඳයි මොකද ඒ ගෙදර හම්බුනේ නැත්තම් මේ වීඩියෝ එක කරගන්න මගේ ෆෝන් එකේ charge තිබ්බේ නැහැ ෆෝන් එක ඩෙඩ් වෙලා තිබ්බේ මොකද කියන්න බෑනේ තව ටිකයි මට දැනෙනවා ඒගොල්ලන්ගේ සුවඳ දැන් මම වෙනම ගන්න නෑ ඒගොල්ලන් කාරෝ කියන්න දුආවේ ඉතින් guys ඔයාලට මම පෙන්වන්න යන්නේ මෙතන වතුරෙන් යට view එක බලන්න guys මෙතන මාර මාළුව තෝගයක් ඉන්නේ මම වතුරට බැස්සේ නැහැ ඇයි මෙතන මාර cool වතුර ඒ කියන්නේ මම බැස්සනම් මට දවස් 3කට විතර උණ හැදෙනවා යාළුවනේ අපි එන යන්නේ මේ යකා නගිනක් තඩියක් අපි යන්නේ න අපි යන්නේ
ගයිස් අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලා. අපි ඒකත් වැඳගෙනම තමයි සත්කාරයක් කවි ඉතින් දාන්සලක් වදින්න දැම්මේ පළතුරු ගත්තේ nè xem nó cũng không bắt đây cho nó xem nó cũng không bắt đây cho nó මොකද මම නේ හිටියේ පොලිමේ ඉතින් මේ නැන්දලා අපිට දෙවෙනි පාරක් හම්බුණා අපි පළතුරු ගත්ත දැන හිටියේ මේ නැන්දලා මේගොල්ලන්ම තමයි මේ දන්සලක් දෙන්නේ අපි ආවා යාළුවනේ ඉතින් vlog එකත් එක්ක රැඳී සිටියාට ස්තුතියි කියපන් thank you ස්තුතියි කියපන් හලෝ අපි ආවා රැඳී සිටියාට ස්තුතියි කියපන් රැඳී සිටියාට ඔබ සැමට ස්තුතියි බොහොම ස්තුතියි ඉතින් thank you so much guys මගේ vlog එකත් එක්ක සෙට් වෙලා හිටියට අපි next vlog එකෙන් සෙට් වෙමු